මගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ සජිත් ප්‍රේමදාස මහ ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේත් මේ අනුර කුමාර ජනාධිපතිවරයා කියන්නේම පොඩි මිනිස්සුන්ගේ දුක දන්න කෙනෙක්. ඉතින් අරගලේ වාසී ගියා මාලි මාමට. ඔව් මම යකඩ ගෑණියෙක්. අනේ JVP මහත්තුරුනේ මම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. ගේ නමට ලොකු විනාශයක් කරගත්තා. ඒ බොරු කතා. හැබැයි සජිත් ප්‍රේමදාස කියලා නමට. සජිත් මහත්තයා එම කෙනෙක් නෙමෙයි. හරිනේ. අමර සූරිය මැතිනේ ආඩම්බරයි කාන්තාවක් රටේ අගමැතිවරිය විදිහට ඉන්න එක ගැන ලක්කම ඉන්නවා. වෙයිනේ ලක්කම. අලුත් ජනාධිපතිවරයාට පුළුවන් වේවි හොඳ දැක්මක් එක්ක රට කරන්නට. මම දේශපාලනය කරන්නේ නැහැ මම. ඔව් කලකිරලා ඉන්නේ. ඊයා අජුවයි කියලා. මම දෙනවා. මං ගියා නා. මේකම දෙන්න මගේ නම කුඩුපට්ටම් කරලා දැන් මම මෙතනට ආවට පස්සේ ඉතින් මෙමය සබා දහම දඬුවම් දෙනවාමයි. මං විශ්වාස කරපු පක්ෂය මාව කඩේ ඇරියාදෝ කියලා. බලන් ඉමු. මේක අපේ රට. අයියෝ තනි එනකමනෝ බොරු බකියලා රැවටුවන් ඇතිබා කල ආරගල උඹ විකුණලා දැම්මේ අඩේ එහෙම කරේ ඇයි දමිතක් කියපා අයියෝ දමිතනි එනකමනෝ බොරු බකියලා රැවටුවන් ඇතිබා. ඉතින් මම විශ්වාස කරන ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේත් මම හිතන්නේ මගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මම නම කීකේ බැන්න පහුගිය කාලේ මම බැනලත් ඇව්වා මෙසේජස්. ඔබතුමාලා දේශපාලනය කරා වැඩක් නැහැ. රටේ මිනිස්සු මේ තරම් අගාධයකට වැටලා ඉඳද්දි රට බාර ගන්න බැරි නම් කියලා මම බැනලත් ඇරියා. ඒ සියලු දෙයට එතුමා මට උත්තරේ වෙලා තිබ්බේ හොරුත් එක්ක හිට ගන්න මං සූදානමක් නැහැ කියලා. ඉතින් රටට ආදරේ වෙච්ච මට ඕන තැනක හිට ගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. නිසා යන්නේ මොනේ. පවතින ආණ්ඩුවෙන් නම් මට බොහොම රහසිගත ඉල්ලීමක් ඉල්ලුවා. ඇවිල්ලා ලොකු මුදල් ටිකක් දෙන්නම් ඇවිල්ලා ඉඳ ගන්නවද අපිත් එක්ක කියලා ඉල්ලීමක් ආවා. හැබැයි මගේ එකම උත්තරේ උනේ ඒ අයගේ බෝට්ටුවට මම වැටෙන්නේ නැහැ. සල්ලි කෝටි ගණන් අරගෙන මගේ සුඛ විහරණය වෙනුවෙන් මම වැඩ කරනවා නම් අරගලේ මේට බොහෝ කාලයකට ඉස්සෙල්ලා මම පාවලා දීලා ගිහිල්ලා. හැබැයි මම එහෙම කළේ නැහැ. මම සතුටුයි මං ගැන. ඔව් මම යකඩ ගෑණියෙක්. මම අරගලේට ආවේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත කට්ටියක්ව ගෙදර යවන්න මම ඒක කරා. හැබැයි අරගලේ හිටපු JVP අයට ප්‍රශ්නයක් තියෙනවා මං ගැන. මේ මොන විහිළුවක්ද? සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක තියෙන ඇරියස් එක තමයි JVP එක මගෙන් අල්ලන්නේ. අනේ JVP මහත්තුරුනේ මම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. ජීවිතේ පළවෙනි වතාවට මම දේශපාලන වේදිකාවකට නැග්ගේ අද. ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි මේ රට වෙනුවෙන්. අපි මේ රට සම්පූර්ණයෙන් බේර ගන්න ඕනේ නේද? ඒ හොරු ටික ඉතුරු ටිකත් එලවන්න ඕනේ නේද? එහෙමනම් මම කියන අවංකවම මගේ හිතට දැනෙන උත්තරේ මම විශ්වාස කරනවා මේ නායකයා මේ රට අනිවාර්යයෙන්ම දුප්පත් පොසත් ભેදකින් තොර සියලු මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් රටක් බවට පත් කරන එකම නායකයා කියලා. අනිත් සියලු කණ්ඩායම් වලට බය වෙලා ඒ කණ්ඩායම් බය වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස කියලා නමට. එහෙම බය වෙන්න ඕනේ අවංක මිනිහෙක්ට. සජිත් මහත්තයා මේ රටේ සියලු දෙනාගේ සැනසීම වෙනුවෙන් සමගිව එකට එකතු වෙලා කටයුතු කරන්න උත්සාහයක් යෙදෙන හැමෝගෙම මුහුණට හිණාවක් ලබා දෙන්න උත්සාහ කරන ඉතාම හොඳ මිනිසෙක්. අරගලේ වාසිය මං හිතන්නේ JVP එක ගත්තා. ඔව්. අරගලේ වාසිය ගියා මාලි මාමට. ඒක තමයි ඇත්ත. දුකක් නෑ. තව තරග ඉස්සරහට තියෙනවා. අපි දිනනවා. ලක්කම්ම ඉන්නවා. වෙයිනේ ලක්කම්ම. සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් වැඩ කරන එක මම නවත්තන්නේ නැහැ. සමගි ජනබල වේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම එතනට ගියේ මේ රට වෙනුවෙන් එතුමාගේ ප්‍රතිපත්ති වලට ගරු කළා. ඉතින් ඒ වෙනුවෙන් හිටගත් එක මම කොතනක වදිවත් අතාරින්නේ නැහැ. පිස්සුද ලක්කම්ම හැංගෙන්නෙත් නැහැ. හැංගිලත් නැහැ. හැංගුනෙත් නැහැ. මේ දැන් ඉන්න පල් හොරුන්ට වැඩිය මේ රටේ යමක් කරන්නට මේ රට හරි මිනිස්සුන්ට බාර දෙන්න ඔබතුමත් ඒ හරි මිනිස්සුත් එක්ක එකතු වෙන්න මම ආරාධනා කරන්නේ එච්චරයි. ඇත්තට සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක ඔබතුමත් එකතු වෙන්න. මොකද ඔබතුමායි සජිත් ප්‍රේමදාස මැතිතුමාලා කියන්නේ එකම ප්‍රතිපත්ති තියෙන මිනිස්සු. මෝටර් සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද වෙන්නේ? බලන් ඉමු. බලන් ඉමු. මේක අපේ රට. හැබැයි මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ කියලා මම මිනිස්සුන්ගෙන් අහන්නේ. උඹ වාගේ ගැන ගැගුවෙම බොරුවේ
අරගලය දින ගාන අස්සේ උඹ වැස්සට මුනේ කෑ ගහලන් ඇඬුවේ ඩයස්පෝරාවේ සල්ලිද කෑවේ අයියෝ දමි තනියනක වෙනෝ බොරු බොරුම කියලා රැවටුවා තිබයි දේශපාලනය කියන ටොපික් එක ඇතුලේ මම හිතන්නේ මගේ නමට ලොකු විනාශයක් කරගත්තා. මගේ නම දේශපාලනය වෙනුවෙන් විකුණුණා දෝ කියලා හැඟීම අද මට ලොකු කලකිරීමක් විදිහට ඉතුරු වෙලා තිනවා. ඉතින් මම සතුටුයි අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිවරයාට මේක ගොඩ දාගන්න. ඇත්තටම මේ රට අමාරු තැනක තියෙන අවස්ථාවක් දෙන්න ඕනේ. අපි කකුලෙන් අදින්න හොඳ නෑ. මම විශ්වාස කරනවා මේ ඉන්න අලුත් ජනාධිපතිවරයාට පුළුවන් වේවි හොඳ දැක්මක් එක්ක රට කරන්නට. ඒ විශ්වාසය තියෙනවා. නව ජනාධිපතිවරයා අගමැතිවරිය හරිනි අමරසූරිය මැතිණිය ආඩම්බරයි කාන්තාවක් රටේ අගමැතිවරිය විදිහට ඉන්නේ ගැන. ඉතින් එතුමිය මම දන්න විදිහට තාම හොඳ කෙනෙක්, උගත් බුද්ධිමත් කාන්තාවක්. අවුරුදු 3කට කිට්ටු වෙන්න මම සමගි ජන බලවේගයේ වෙනුවෙන් වැඩ කරා. මම දැන් දේශපාලනයෙන් සමුගත්ත කෙනෙක් විදිහට මම කාවත් විවේචනය කරන්නේ නැහැ. අනුර කුමාර ජනාධිපතිවරයා කියන්නේම පොඩි මිනිස්සුන්ගේ දුක දන්න කෙනෙක්. ඉතින් එතුමාට පුළුවන් වේවි සහන දෙන්න. මම කාන්තාවක් ඉන්නේ අගමැතිවරිය විදිහට. මම සතුටුයි ආඩම්බරයි. එතුමිය අරගලයට ගොඩාක් උදව් කරපු කෙනෙක්. ඉතින් එතුමියත් තම හොඳ දැක්මක් තියෙන කෙනෙක් දරුවන්ගේ අධ්‍යාපනය ගැන එහෙම. ඉතින් මම හිතනවා නව ජනාධිපතිවරයා සහ මේ කණ්ඩායම තම දැනුවත් කණ්ඩායමක් ඉන්නවා. උගත් කණ්ඩායමක් ඉන්නවා. ඉතින් උද්දමනයක් තියෙන රට ඒ උද්දමනයට පත් කරේ මේ රජේ නෙමෙයි. උද්දමනයට පත් කරේ වෙන පිරිසක්. ඒතර ඒ පිරිස ඇත්තට මේ රටේ මිනිස්සු ඒ පව් තමයි මේ අරගෙන යන්නේ. ඒ පව් තමයි ගෙවන්නේ. ඉතින් නව රජයටත් වෙලා තියෙන්නේ ඒ පව් ඒ විදිහටම ගෙවාගෙන යන තමයි. මම දේශපාලනය කරන්නේ නැහැ මම. දේශපාලනය කරන්නේ අපෝ නොදකින් දේශපාලනය කියන්නේ තනිකර බලපොරයක් සහ අපේ ජීවිතවල අපි හදාගත්ත ප්‍රතිරූප කුඩු පට්ටම් වෙන තැන. මට ඒ ලැබිච්ච ආදරේනේ මම පාවිච්චි කරේ දේශපාලනය තුළ. ලොකු කලකිරීමක් තියෙනවා. ඒ මම දැක්කනේ සමගි ජන බලවේගයෙන් මට කරපු දේ. ඒ රැවටීම කොයිතරම් තිරිසන්දනේ. ඉතින් මම නාම යෝජනා ඉල්ල නෙමෙයිනේ. මට ඕන තැනකින් ඉල්ලන්න කියලා කියද්දි හේෂා වැනි මිනිස්සෙක් සහ රංජිත් පද්දුම් බණ්ඩාර මහලේකම්වරයා වැනි කෙනෙක් මේ මූණට කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ කියලා ඒ කරපු ඒව මහා කුජීත තුප්පහේ වැඩ. يعني මාව මරලා දැම්ම නම් හොඳයි ඔයිට වැඩිය. සෝති. ඔව් කලකිරලා ඉන්නේ. සමුගන්න තමයි තීරණය කරේ. සමුගන්න හිටියේ නෑනේ. දැන් මේ ලොකු ගමනක් යන්නනේ හිටියේ පක්ෂෙත් එක්ක. ඒකටනේ මම දරදී ඇද්දේ පහුගිය කාලෙම. මට වෙන පක්ෂ වලින් ආරාධනා තිබුණානේ. අන්තිමට මං හිතන්නේ හේෂටම බයක් ආවා. හේෂා අංක 1නේ. හේෂට අංක 1 වෙන්න බැරි වෙයි කියලා බයක් ආවා. ඕක තමයි ඇත්ත. මම දෙනවා. මං ගියා නා. මෙහෙවතරින් මට ආරාධනා තිබුණා. මට තව ලංකාවේ ඕන තැනකින් නොමිනේෂන් අරගන්න තිබුණා. කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පක්ෂය ඇතුලේ තියෙන්නේ? කොහෙද ප්‍රතිපත්ති කියන එක පක්ෂය ඇතුලේ තියෙන්නේ? සමගිය තුල අපිට පේනව නේද දැන් අසබේගේ. මෙහෙම වෙන්න එපා. මොකද පක්ෂ ගැන මිනිස්සු ගොඩක් විශ්වාස කරා. sannivedanaye ප්‍රශ්නයක් නිසාලු මෙහෙම උනේ කියලා. මේවා විහිළු. මම රත්නපුරේ නෙමෙයි කොහෙන් දැම්මත් මම හිටියේ මගේ නායකයා දිනවන වැඩපිළිවෙලේ. ඉතින් මම නමක් දිනාගෙන ඔබතුමාගේ පක්ෂයට ආවේ. අරගල කරෙත් නමක් දිනන් ඇවිලා. අරගලෙන් දිනා ගන්න නමක්වත් සමගි ජන බලවේගයට ඇවිල්ලා දිනා ගන්න නමක්වත් මට තිබුණේ නැහැ. ඒකම දැන් මගේ නම කුඩුපට්ටම් කරලා දැන් මම මෙතනට ආවට පස්සේ. ඒ නිසා මේවැනි පහත් වගකීම් විරහිත ප්‍රකාශ කරන්නට එපා. ඔබතුමාලා වෙනුවෙන් කරපු කැපකිරීම අමතක කරලා නිකන් කරපිංච රම්පේ ගාන්ට දාන්න හිතනවා නම් මට කියන්න තියෙන්නේ ඊයා අජුවයි කියලා. එහෙම කරන්න එපා. ඒක මහා ජරා වැඩක්. මගෙන් ගන්න ඕනේ වැඩ ටික ඔක්කොම ගත්තානේ. මම පහුගිය මාස 4ක් විතර නිදි නැතුව වැඩ කරේ. මං විශ්වාස කරපු පක්ෂය මාව කඩේ ඇරියාදෝ කියලා මං අද කල්පනා කරනවා. ඉතින් දැන් ඔය මහලේකම්තුමා කියනවනේ sannivedanaye ප්‍රශ්නයක් කියලා. එහෙනම් ඉතින් ජාතික ලයිස්තුවෙන් ඔබතුමා අයින් වෙලා හරි මාව දාන්න. සත්‍යාගේ දෙල්ලේ එල්ලීලහයි මොනවාගේ දෙගල්ද කිව්වේ අරගලය කාලේ කිව්වේ මදොස්මයි සජියාට දැන් ඇයිද ආලේ අයියෝ දමි තනියනක වේනෝ
බොරු බොරුම කියලා රැවටුවා තිබා කලාවේ ගලේ උඹ විකුණලා දැම්මේ අඩේ එහෙම කළේ ඇයි දාමිත කියපා